ඔබට මේ පේන පාරට සිද්ධ වෙලා තියෙන ගිලා බැසීම සිද්ධ වුණේ හරියටම ඊයේ හවස 6ට 7ට වගේ. තාම පැය 24ක්වත් ගෙවිලා නැහැ. මෙහෙම තත්ත්වයක් උදා වෙන්න හේතුව තමයි ඊයේ දවස තුල ඇදහැළුණු වර්ෂාපතනය. පෙර මාසවලදී ඇදහැළුණු තරම් විශාල වර්ෂාපතනයක් ඇදහැළුන්නේ නැති වුණත් ඊයේ ඇදහැළුණු වර්ෂාපතනය මේ වගේ ඛේදවාචකයක් නිර්මාණය කරන්න තරම් හේතු වුණා. මේ තමයි අරනායක ඉඳලා අම්බලකන්ද හරහා දෝතල්ලොයට යන පාර. ඉතින් අද උදෑසන වෙනකොට මේ පාරේ මේ විදිහේ ගිලා බැහිම් දක්නට ලැබුණා. මේ ප්‍රදේශයේ ඉන්න ප්‍රදේශවාසීන් කියන්නේ ඊයේ හවස වෙනකන් කිසිම දෙයක් තිබුණ නැහැ කියලා. සාමාන්‍යයෙන් හවස 6 වගේ වෙනකන් කිසිම ගැටලුවක් තිබිලා නැහැ. ඊට පස්සේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඔබට පේනවාද මේක මේ පාරේ හරි මැදින්ම තමයි ගිලා බැස්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක හිතා ගන්න බැරි විදිහේ ඛේදවාචකයක්. මොකද මේ අම්බලකන්ද ප්‍රදේශයේ දිත්වා සුලිකුණාටුවත් එක්ක හරියටම 2025 11 වෙනි මාසෙත් විශාල ප්‍රමාණයේ නායම් සිද්ධ වුණා. මිනිස් ජීවිත, දේපල, නිවාස මේ කියන සියලුම දේ මේ පැත්තේ මිනිස්සුන්ට නැති වුණා. ඉතින් දිත්වා සුලිකුණාටුව ඇවිල්ලා ගිහිල්ලා ඒ උණුසුම යන්නත් කලින් නැවතත් මේ වර්ෂයේ දෙවනි මාසෙ වෙනකොට මේ වගේ ඛේදවාචකයකට උන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබට පේනවද මේ පාර කෙතරම් භයානක විදියට ගිලා බහැලා තියෙනවද කියලා. මේක නැවත ප්‍රතිනිර්මාණය කරන එක ලේසි වෙන එකක් නෑ. ඉතින් මෙතන තියෙන භයානක තත්ත්වය තමයි අද රාත්‍රියේ නැවත ධාරානිපාත වර්ෂාවක් ඇති වුණොත් මේ මුළු ගමම නායෑමේ අවදානමක් තියෙනවා. ඔබට මේ පාර ඉදිරියෙන් බලනකොට පේනවද ඉතාමත් දරුණු ගණයේ ගිලා බැහැම් සිද්ධ වෙලා තියෙනවා. මේ ගිලා බැස්ම නතරලා තියෙන පල්ලෙහැන් තියෙන ජලපාර ගලාගෙන යන ස්ථානයේ. ඉතින් අද වෙනකොට ඒ ස්ථානයේ බොර සහිත ජලය තමයි ගලාගෙන ඉන්නේ. ඉතින් මේක අසුබ ලකුණක්. මෙතන විතරක් නෙමේ පාරේ තවත් ඉස්සරහට ගියපුවාම මේ ආකාරයේ තවත් ගිලා බැස්ම් අපිට හම් වෙනවා. මේවා සුළුපටු නෑ. ඉතින් ඊයේ හවස වෙනකොට හොඳට තිබුණු පාර අද උදෑසන වෙනකොට මේ තත්ත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. මේකේ දරුණුම කතාව තමයි මේ ඉස්සරහෙන් ඔබට පේන්නේ. ඔබට පේනවද මේ අම්බලකන්දේ ඉඳලා දෝතල්ලොවට යන මේ පාර කෙතරම් දුරට විනාශ වෙලා තියෙනවද? මෙතනින් එහාට අඩුම පාපැදියක්වත් ගමන් කරන්න බෑ. ඔබට පේනවද ඉහළ කන්දේ ඉඳලා කෙතරම් ජලය ගලාගෙන එනවද මේ මොහොත වෙනකොට? ඉතින් ඇත්තටම මේ අවස්ථාවෙත් මේ පරිසරයේ තියෙන ඉතාමත් අයහපත් කාලගුණික තත්ත්වයක ලක්ෂණ. ඉතින් අපි දන්නේ හවස් වෙනකොට මේ පැත්තට මොනෑම් ආකාරයේ කාලගුණ තත්ත්වයක් උදා වෙයිද කියලා. කෙසේ නමුත් මේ ප්‍රදේශයේ මේ වන විට ජීවත් වෙන්න සුදුසු තත්ත්වය නම් පේන්නට නැහැ. ඉතින් ගොඩක් අය මේ ප්‍රදේශයේ මේ විදිහට වෙලා තියෙනවා. තනිකර මේ ප්‍රදේශයේ තියෙන පස් ගල් වලින් වැහුණු කලාපයක් විතරයි. ඉතින් මේක තමයි මේ පරිසරයේ අවට මේ වෙනකොට අද දවස වෙනකොට තියෙන තත්ත්වය. අපි පල්ලෙහාට ඇවිදන් ගිහිල්ලා බලමු ඉතුරු ටික. ඉතින් ඔබට මේ පේන්න තියෙන්නේ පහුගිය කාලේ දිත්තා සුළුගුණාටුවත් එක්ක ඇති වුණු තත්ත්වයන්ගේ අහිතකර ප්‍රතිඵල, භයානක ප්‍රතිඵල. ඔබට පේනවද මේ සමහර නිවාස මෙන්න මේ ගලා යන ජල මාර්ගයෙන් වගේ පිහිටලා තියෙනවා. ඒ කියන්නේ දිත්තා සුළුගුණාටුව ඇවිල්ලා තමයි විශාල ඇල මාර්ගයක සලකුණු ඉතුරු කරලා තියෙන්නේ. ඉස්සර මේ තරම් විශාල ඇල මාර්ගයක් මෙතනින් තිබුණේ නැහැ. හැබැයි අද වෙනකොට තත්ත්වය වෙනස්. ඉතින් ඔබට පේනවද බොර ජලය ඉතාමත් වේගින් පහළට ගලාගෙන එනවා. ඉතින් මේක සුබ ලකුණක් නෙමෙයි මම පෙරදි කිව්වා වගේ. මේ දැන් අද දවස වෙනකොට මේ තියෙන තත්ත්වය. ඉතින් මේ ජලය කෙලින්ම ගලාගෙන යන්නේ පහළ තියෙන නිවාස සහ ඒ ගම්මානයේ වෙතට. ඉතින් අම්බලකන්ද ප්‍රදේශයට මේවා සුබ ලකුණු නෙවෙයි. මේ ගෙවි ගිය කාලේ පුරාවටම ඔවුන්ට ස්වභාවික ආපදාවලින් නම් අඩුවක් වුණේ නැහැ.
ඉතින් අද වෙනකොට මේ ප්‍රදේශයේ ගොඩක් මිනිස්සු මේ දේවල් අතහැරලා ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ දිත්ත සුලිකුණාටුව නිසා අතහැරලා ගියපු තවත් නිවසක්. මෙතන ඔබට මතක ඇති ප්‍රසිද්ධ වීඩියෝ එකක් තිබුණා. ත්‍රිරෝද රථයක් ලොරියක් වගේ දෙයක් ගහගෙන යනවා. මෙතන ඉහළ තියෙන තේ කර්මාන් ශාලාවකට වෙලා වීඩියෝ එකක් කරනවා තරුණයෙක්. අන්නේ ප්‍රදේශයේ තමයි මේ. මෙතන ජීවිත කීපයක් බිලිගත්තා. ඉතින් අද වෙනකොට මේ සියල්ලම සුන්බුන් විතරයි. මිනිසුන් මේ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් වෙලා තියෙනවා. ඉතින් තවත් ජලය ගලාගෙන එනවා ඉහළ ප්‍රදේශයේ ඉඳලා. ඔබට පේනවද මේ අම්බලකන්ද බස් එක යන ප්‍රධාන පාර. හැබැයි අද වෙනකොට ඉතාමත් ඛේදජනක තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉස්සර මේ පොඩි බෝක්කු කටක් තමයි මෙතන තිබුණේ. ඒ කියන්නේ මේ බෝක්කුව තිබුණේ ඉහළින් ගලාගෙන ආපු ජල පාරට සරිලන්න. නමුත් දිත්ත සුලිකුණාටුවත් එක්ක හිතන්නවත් බැරි මට්ටමේ විශාල ගංගාවක් තරමට ජල කඳක් ගලාගෙන ආවා. ඉතින් මේ බෝක්කුව කෙසේනම් මෙවැනි ජල කඳක් නවත්තන්නද? ඉතින් මේ සියල්ලමත් එක්ක අද වර්තමාන තත්ත්වේ මෙහෙමයි. ඉතින් අද රෑ වෙනකොට වැස්සොත් මේ තත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු අද රෑ වැසි නොමැති රැයක් වේවා කියා. ඔබ සැම ආරක්ෂා වේවා.